මේ ළඟදී මං මැරිච්ච ආච්චි කෙනෙකුට තුප්පෙන්නක් ඇදුවා. සයිනස් මම කට්ටියට දැනගන්නයි කියන්නේ. කට්ටියට දැනගන්නයි කියන්නේ. පුංචි ඡන්දේ ළඟින් ඉඳ අපි මේ ඇමතුමාට මීට වැඩිය කැපේලා මහන්සියලා සේවය කරන්න ඕනේ. ඔය ඉතින් ඒක උඹලා රාජකාරීනේ. මට තියෙන්නේ උඹලා හරියට වැඩ කරන්නේ නැද්ද කියලා බලන්න විතරයි. මට නම් කිසි ප්‍රශ්නයක් නෑ. උඹලා දෙන්න නාවොත් විතරයි මට වැඩ තියෙන්නේ. මොකද මම අතිරේක ලේකම් නේ. කවුද? අතිරේක ලේකම්. මේක මාර වැඩක් නේ බං. අපි වැඩ කරන්නයි ඌ පඩි ගන්නයි. මේක සම්පූර්ණයෙන් අසාධාරණයි. මොකක්ද ඒ කියන අසාධාරණකම? මම නෙමෙයි කිව්වේ. ඌනේ කිව්වේ. මොකක්ද අසාධාරණකම? අමතුමාට මම හරි ප්‍රශ්නයක් පිට වෙලාවක. නර ප්‍රශ්නයක් ආවා. පෝස්ටර් ප්‍රශ්නයක් ආවා. කට් අවුට් ගිනි කියන ප්‍රශ්නයක් ආවා. උඹලා එකක්වත් දන්නවද? ඒකට යන්නේ මම. එතකොට භයානකම රාජකාරිය තියෙන්නේ මට. ඒකින්ද මගේ පඩිය ගැන උඹලා කතා කරන්න එපා. හරිනම් උඹලා පඩියනුත් ගානක් දෙන්න ඕන මං කරන වැඩවල. මේක මම කියන්නේ. මම යනවා අමතුමා මේ. තේ එකක් බොනවද අර්ජුන මහත්තයා? හදිසියෙම මේ අමතුමා නම් එළියට ගියා. මම දන්නවා තාත්තා එළියට ගියා කියලා. මේකට මේ අර ගෑනු ළමයි කැවිලිට එන්නේ වැඩට මේ. අනේ ඔව් අහිංසක හොඳ ළමයා. මම දන්නවා ඉතින් වැඩට එන්නේ නැති. එයා ඉන්නේ ඡන්දකාරට. ඒ ඡන්දෙට එයි. ඇයි මොකක් කර උමනාවක්ද? එදේ මට අවශ්‍ය හැමදේම කියන්න ඕනේද කරන දේවල්? නෑ මං හෙව්වේ ඕනනම් ඉතින් ඕන දෙයකට ඕන සපෝට් එකක් අපි දෙනවා ඒකයි කිව්වේ. මොකද? මොන හරි දැන් මගුලක් නෙමේ පොල් බూరు. අපෝ මගුලන්න කොහොමවත් හරියන්නේ. මොකද ඒ ළමයා කතාද බද ළමයි දෙන්නෙක් ඉන්නවා. ගොන්නාම්බෝ මං ඒ කෙල්ලව හෙව්වේ මගේ ටයිප් සෙටින් වැඩ වගේක් කරගන්න. මීහරකා. ඒ මාන අතරම මම මීහරකෙක්ද? එහෙම නැත්නම් මම මීහර ප්‍රශ්නයක් අහුවද? එහෙම නැත්නම් මූ මීහරකෙක්ද? මොකද මීහර? මගේ මේ අමතුමා ගියා අර මීහරක් වගේක් මරන්න ගෙනහිල්ලා උන්ව නිදහස් කරන්න කියලා. බලගෙන ඉන්නේ නැද්ද ඒකට? නෑ ඒකට වෙනම කට්ටිය ඉන්නවනේ වීඩියෝ වගේ හරක් නිදහස් කරන්න. බල මීහරක් නෙමෙයිනේ. නෑ අපිව ගෙනේ අමාරු වැඩවලට. කාටද ගහන්න ඕන අපි තමයි යන්නේ ඉස්සරහින්. මේ කොහොමද මෙතන 27යි 28යි කියන දවස් ටික වේදන් ටික? නෑ ඔක ලියලා ඇති. හොඳට බලන්න. හොඳට බලපින්ද තමයි මෝඩේ අහන්නේ කෝ කියලා? එහෙම නැති මම දන්නේ නෑ. මොකද මම නෙමෙයි ඔය වැඩේ කරන්නේ. ඔය වැඩේ කරන්නේ මිල්ටන්ුයි ජස්ටින්ුයි. මේ අර්ජුන් නේ මේක විහිළුවක් නෙමෙයි. මේ ඇවිල්ලා සේරම ජනතාවගේ මුදල්. මේ හැම දෙයක්ම මේකේ සඳහන් වෙන්න ඕනේ. ඔකේ ජනතාවගේ සල්ලි හින්දානේ බේබි බරපතල නැතුව වේදන් කරන්නේ. මොකද වතු පිටි වලින් එන ඒවා ගන්නවා. වේදන් කරන්නේ නේ. ඊට මේ දවස් දෙකේ මුකුත් සඳහන් වෙලා නැහැ කියන්නේ මෙතන ලොකු හොරකමක් කළා කියන එකනේ හොයාගන්නම්කො. නෑ. එහෙම හිතන්න එපා. මොකද ජස්ටින්ුයි කවුද අපේ අනිත් එක මිල්ටන්. උන් දෙන්න තමයි ওই වැඩේ කරන්නේ. හැබැයි ඕක කරන්න ලියන්න මේගොල්ලෝ අවංක වෙන්න ඇති. අවංක වුණාම ඉතින් පොඩි පොඩි අමතක වෙනවා. එහෙම වෙනවා. මටත් වෙලා තියෙනවනේ. ජනාධිපතිටත් වෙනවා. කියන්න එපා ඔය කාටවත්. අපි විතරක් විශ්වාස තියාගමු. කියන්නකෝ. මේ දැන් මෙතන ඇත්තටම වෙන්නේ මොනවද කරන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් අයියෝ පඩි ගන්නෙ. නෑ ඉතින් පඩි ගෙවන්නේ ආණ්ඩු වෙන්නේ. මම විතරක් නෙමෙයි පඩි ගන්නෙ. ජස්ටින්ුයි මිල්ටන්ුයි නැති වෙලාවට මම ඉන්නේ අතිරේක. ඒකයි හොඳේ. අරමුණු මේ වගේ මිනිස්සුට යකේ තාත්තා කොහොමද මේ බර ඡන්දේ දිනන්නේ කියලා. මේ වගේ පුතෙක් එක්ක තාත්තා කොහොමද දිනන්නේ කියලා හොයාගන්න ඕන. මොකද්ද? මගේ තාත්තා කියන්නේ ඉතින් බේබිගේ තියෙන වාසනාවට අනිවාර්යයෙන්ම දිනනවා කියලා තමයි කියන්නේ. නැකත හොඳයි කේන්දරේ හොඳයි උපම වෙලා හොඳයි කියලා තමයි කියන්නේ. සනීප නැද්ද? සනීප නැද්ද? පොඩක් වෙන ඔළුවේ එකක්වත් වෙනවා මං ඉතින් ලෙඩ ගැන හිතන්නේ නැහැ රකියාවේදී. රාජකාරී එක ලෙඩ දෙක.